අද දිනේ මේ වේදිකාවෙන් සමුගන්නට සිදුවෙන ඒ අභීත විරුතරුව වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් සුමිතින්දුක ඔබයි. මම ලාන්ස් කෝප්‍රල් ඉන්දුක මූලික පුහුණුවෙන් පසු මම කාර්ය කරන්නේ මෙම රෙජිමෙන්තු මධ්‍යස්ථානයේමයි. හමුදා සමාජයේ යම්කිසි විනයක් තියෙනවා, නීති රීති මාලාවක් තියෙනවා, අපිට ඒවා උගන්වනවා. මම හිතන්නේ ලොකු වෙනසක් ජීවිතේ හොඳ අරමුණක් කරා යන්න පුළුවන් තැනක් විදිහටයි මම යුද හමුදාව දකින්නේ. මම යුද හමුදාවට ඇත්තටම ආස කරා පාසල් අවදියේ ඉඳලම. මම ස්කූල් කැඩට් කෙනෙක් විදිහට සමාජිකත්වය ලබන විටත් මම හිතුවා හමුදාවට බැඳිලා යම්කිසි සේවයක් රටට කිරීම සම්බන්ධයෙන්. පළවෙනි ගජබා රෙජිමෙන්තුවේ කෙටේරියන්ස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පියෙක් විදිහට තමයි මම දැන් සේවය කරන්නේ. දැන් රට නිදහස් වීම ගැන ලොකු සතුටක් ලබනවා. මොකද මම යුද්ධයේ තිබෙන ප්‍රදේශවලට ගිහිල්ලා සංගීත ප්‍රසංග වලට සහභාගී වෙලා ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම සම්බන්ධයෙන් මගේ රාජකාරී වලින් අනතුරුව වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙනවා. මම පාසල් යනකොටත් සමස්ත ලංකා මට්ටමේ වොලිබෝල් තරඟ වලට සහභාගී වෙලා තියෙනවා. රාජකාරී ඉවර වෙලා බිලට් එකට ඇවිල්ලා මම ඉතින් හැමදාම විනෝදාංශයක් විදියට ගිටාර් එක ගහලා යාළුවෙක් එක්ක සින්දු කියනවා. සෙබළුන් විශාල පිරිසක් අතරින් මම 24 දෙනාට තේරිලා තියෙනවා. මම ඒ ගැන හරි සතුටුයි. රණවීර රියල් ස්ටාර් ඉදිරි ගමනට ගජබා රෙජිමෙන්තු අධිපතිතුමා ඒ වගේම සහෝදර සෙබළුන්ගෙන් මට ලැබෙන සහයෝගය මට කවදාවත් අමතක කරන්න බෑ. රණවීර රියල් ස්ටාර් මේ තරඟාවලියේ මම ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. මේ සමෝගයෙන් සහය ඇති. ඉඩක් ලද හැම විටම හදවතේ වැඩි ඉඩක් ඇති ගැමි ගෙදර සොයා ඉගිලෙන රණවිරු සුමිත් ඉන්දුක නම් පාංශු දේහධාරී හැඩි දැඩි තුරුණු තරුව එනතුරු නොතිත් ආශාවෙන් ඇඟිලි ගනින නිවසියක්. හිඳහිට හෝ හැම විට උතුරා ගලා එන ගේහසිත ප්‍රේමය ඔහුගේ ජීවනාලියයි. ඔබට රහසේ මට දැනුණා රත්තරන් ඔබට රහසේ ප්‍රේමාදරේ මට දැනුණා රත්තරන් නායක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ කතන්දරේ අපගේ දෙන්නහන්නකෝ. එක ගඟක උඩුගම්බලා පිහිනා යන පවුල් පසුබිමක සුවිශේෂ ගායන දක්ෂතා පිරි සිය සුතබුන් සේවනයේ යෙදීම ඔහුගේ නිරවුල් දිවිය තවත් හැඩ කළා. කැන්දන් යන්න අවලු අහසේ කුමාරයා. ඉස්කෝලේ යද්දි සංගීතයට ක්‍රීඩාවට කොයි සංගීත කණ්ඩායම් වලත් මේ වැඩ කළා. මම දන්න විදිහට එයා ගොඩක් සංගීතය පැත්තට තමයි ගොඩක් ආස කරන්නේ. ඒ වගේම වැඩි කාලයක් දෙන්නේ සංගීත පැත්තටයි. චූටි කාලේ ඉඳන් පුතාගේ හැකියාව තිබුණා. නිතරම ගායනා කරනවා. අර සංගීත භාණ්ඩත් අරගෙන හදාගෙන. යුක්තිය උදෙසා කැමොර දීමයි යුක්තිය උදෙසා කැමොර දීමයි
දඟගෙයිලෑමට අප සමතල පව මොකවාඩන් බැඳ එකෙකුනස් කුලියාපිටිය ජේ.ආර්. ජයවර්ධන ජාතික පාසලේ ආදි සිසුවෙකු ලෙස ඉන්දුකගේ ප්‍රභාස්කාර ගමන එදා මෙන්ම අදත් කාගේත් ප්‍රශංසාවට ලක්වනවා. අපේ විද්‍යාලය වෙනුවෙන් ඔහු මේ මෙතැනට ඇවිල්ලා තියෙන ස්ථානය පිළිබඳව සතුටු වෙනවා මේ අවස්ථාවේ. සුවිශේෂ දක්ෂතාවයන් තමයි වොලිබෝල් ක්‍රීඩාවේ මම හිතන්නේ සමස්ත ලංකා තුන්වෙනි ස්ථානය වගේ ගත්තේ. බර හඬක් සේම බර අතුල් පහරකින් පිළිමලුන්ගේ දෙපා ඉදිරියේ වොලිබෝලය දෙපළුවන තරම් වේගයකින් පතිත කළ හැකි මේ ජව සම්පන්න තරුණයා සැඳෑවක කෙලි මඩලේ නැතිනම් ඇත්තටම දැඩි පාළුවකින් පිරී යනවා මුළු ගම් දොරම. පල්ලිය ඇසුරේ උපදින නාදානුනාද මුසු වූ සංගීත සජ්ජායනය ධාර්මික ඇවතුම් පැවතුම් මෙන්ම ශික්ෂිත ගායන ප්‍රභාවක්ද සුමිත් ඉන්දුක රණවිරු තරුවට දායාද කළා. රණවිරු රියල් ස්ටාර් සුපිරි ගමනාන්තය සොයා යන්නට ඔහුව මෙතෙක් දුර රැගෙන ආවී ඒ ශක්තියයි. පිරුණු සුවඳ මල්වනේ ආදරය සිනහසෙනු පෙනේ සංගීත කණ්ඩායම පටන් ගන්න අවුරුදු 2ක් විතර එනවා. මේ කාල සීමාව තුළ මට ඇත්තටම ලොකු ශක්තියක් වුණා සුමිත් අපේ සංගීත කණ්ඩායමේ මට දුන්න සහයෝගය ගැන. ඇත්තටම අපි සහභාගී වෙන හැම සංගීත ප්‍රසංගයකම හැම දිනෙකම විශේෂයෙන්ම ඔහු ගැන කතා කරනවා. ඔහුට තියෙන හැකියාව ගැන. බිරිඳ හා දරුවන් සමග හුදෙකලා ජීවන වෙරළේ ඇවිද ගිය ඉන්දුක වටා රටක රසික ජනයා මුතු පටක්සේ යාවී හමාරයි. දෙදෙනෙකු දැතින් අල්ලා ගන්නට එකවර නොහැකලොවේ ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරේ කියා සිත ගිය තැනකට තුරුළු වෙලා මැනිකේ නොවේ මුමුලා ඉතින් සුමිතුරාණනි උගත් දෑ සමග ඉගෙන ගත යුතු දෑත් එකමුතු කොට ආයෙත් දවසක මව්බිමට මෙහෙවර සදන්නට මුණ ගැහෙන තුරු ඔබට ජයශ්‍රී. මෙත් යුග මා දෙස යොමා මාගේ වියුලැසියේ කුමක් කියන්නටද සැරසුනේ රණවිරු සුමිත් ඉන්දුක අද අපට මේ වේදිකාවට සිදු වෙනවා. ඔබ ගමන ආපසු හැරී බැලුවොත් මං හිතනවා අනිවාර්යෙන්ම ඔබට සාධනීය දේවල් මේ වේදිකාව තුලදී අනිවාර්යෙන්ම ලැබෙන්නට ඇති. එයට අපේ විනිශ්චය මණ්ඩලය සාක්ෂි දරයි. මට මතකයි මේ තරඟයේ මුල සිටම ඉතාමත්ම හොඳ අදහස් ඔබගේ ගායනය ගැන විනිශ්චය මණ්ඩලයෙන් ඉදිරිපත් වුණා. අපි නැවත හැරලා බලමු ඉන්දුකගේ ගායනය ගැන සහ විශේෂයෙන්ම ඔබේ අවසාන ගායනයේදී කුමක්ද සිදු වුණේ අඩුපාඩු කියලා මං හිතනවා
විශාරදතුමන්ගෙන් ඒ අදහස් විමසීම තමයි මම හිතන්නේ වඩාත්ම වැදගත් සහ සුදුසු වන්නේ. ඔව් ඉන්දුක මෙතෙක් ආපු දුර ගැන අපි සන්තෝෂයටපත් වෙනවා. මොකද දැන් මා හැමදාම විශ්වාස කරන එකක් තමයි ආවෙන් කාට හෝ සමුගන්නට සිද්ධ වෙනවා. දවසින් දවස දෙන්නෙකුටම සමුගන්නට සිද්ධ වෙනවා. එතනින් අදහස් වෙන්නේ කවදාවත් මේ වේදිකාවෙන් සමුගන්නේ අදක්ෂතාවය මුල් කරගෙන කියලා. සාධනීය ලක්ෂණ තියෙනවා. ඒ අතරේ යම් දුර්වලතා සිද්ධ වෙලා තමයි ඉවත් වෙන්න වෙන්නේ. ඉතින් මේක ජීවිතේට හොඳ ආරම්භයක් කරගන්න පුළුවන්. හොඳ ශක්තිමත් හොඳ අරමුණකින් ගමන යන කෙනෙකුට. ඉතින් ඉන්දුකගේ ගායන ශක්්‍යතාවන් අපි හඳුනාගෙන තියෙනවා. හොඳින් හඳුනාගෙන තියෙනවා. ඉතින් ඔබේ ජීවිතේටත් ඔබේ ගායන දිවියටත් මේක හොඳ ආරම්භයක් කරගෙන ශක්තිමත්ව කලාලෝකයට පිවිසෙන්න. මොකද ඔබට ඊටමත් හොඳ පැහැදිලි හඬක් තියෙනවා. ඒ හඬින් ඔබට අනාගතයේදී හොඳ ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. එහෙම ගන්නට වරම් ලැබේවා කියලා අපිත් කනගාටුයි ඔබ වගේ කෙනෙක් මේ වේදිකාවෙන් සමුගන්නවා දකින්න. අපිත් ආසනයි. ඒ වගේම යසෝදා විමලධර්ම ඔබතුමිය එදා සඳහන් කර හොඳින් වර්ණ දැක්වත් යම්කිසි අඩුපාඩුවක් ඔහුගේ ගායනය තුළ දැක්ක බව. එම ගායනයේදී ඔබ පවසා සිටියා එවැනි අඩුපාඩුකම් ඔබ දකින්නට අකමැති බව ඉදිරි තරඟවලදී. ඔබ අපේක්ෂා කළාද එදින ඔහුගේ ගායනය අසාර්ථක වෙයි කියලා? කොහෙත්ම අපේක්ෂා කරේ නෑ. මොකද මුල සිටම ඔහුට ඊටාම සුවිශේෂී හඬක් තිබුණා. ඔහු ඊටාම හොඳින් වර්ණ දක්වමින් තමයි මේ සීයේ කණ්ඩායමේ ඉඳලා මේ දක්වාම ඔහුගේ ගමන් මඟ පැමිණියේ. හැම තැනකදම ඔහුගේ අඩුපාඩුකම් හැම දෙයක්ම කියා දුන්නම ඒවා එකතු කරගෙන ඔහුගේ ගායන කුසලතාවය තවදුරටත් විදහා දැක්වුවා. ඉතින් ඔහුගේ එහෙම අඩුපාඩුවක් සිද්ධ වෙයි කියලා හිතුවේ නැහැ. මොකද මම ඔබ මෙවැනි අවස්ථා අපි ඉදිරියේදී දකින්න කැමති නැහැ. ඔබ වැනි කෙනෙකුගේ හඬක් තුලින් මෙහෙම අඩුපාඩුවක් සිද්ධ වෙනවා දකින්න අපි කැමති නැහැ කියලා. දිගටම ඔහු පවත්වාගෙන ආපු ඒ ගමන් මගේ තිබුණ ප්‍රතිඵලයන්ට අනුව. දෛවෝපගතවම අපට ඔහුගේ අඩුපාඩු පමණක් නොවේයි දකින්නට නොලැබෙන්නේ මේ වේදිකාවේ. ඔහුගේ දක්ෂතාවයනුත් අදින් පසුව මේ වේදිකාවේ දැක ගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් විශාරදතුමන් පැවසූ ආකාරයටම මේ ඔබේ ගමනේ අවසානය නෙවෙයි. රණවිරු ඉන්දුක ඔබට තවත් දුර ගමනක් යන්නට ඒ අවශ්‍ය කරන දක්ෂතාවයේ හැකියාව තියෙනවා. මෙතෙක් ඔබ ආ ගමනට මේ වේදිකාව ඔබට සකසා දුන් අයට ඔබට දැන් අවස්ථාව තියෙනවා කෘතගුණ සලකන්නට, ස්තුතිවන්ත වන්නට. ඔව් මම ස්තුතිවන්ත වෙනවා ආරක්ෂක ලේකම්තුමා, යුද හම්දාපෙතුමා, ජාතික රූපවාහිනියේ ඩයලොග් ආයතනයේ මේ සෑම දෙයකටම අපගේ යුද හමුදා සෙබළුන්ගේ ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේ දක්ෂතාවයන් එළියට ඔප්නම් වන වැඩසටහනක් බවට මේ රණවිරු රියල්ස්ට පත් කිරීම සම්බන්ධයෙන් මේ සෑම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. සමුගෙන යන්න මත්තෙන් අවසන් වරටත් මේ වේදිකාවේ ඔබේ සුගායනය ඉදිරිපත් කරන්නට දැන් ඔබට අවස්ථාව ලැබෙනවා. ස්තුතියි. සිත කය වෙනස්
වෙනතක සිතුවිලි අදමින් බැඳලනු සිතන්නෙමි මතකය අමතක කරගනු බැරි අද මම තැවෙන්නෙමි සිත කය වෙනතක සිතුවිලි අදමින් බැඳලනු සිතන්නෙමි ගජසින් යුද ඇද වනසාලයි මල් උයන සිරි වනසාලයි මල් උයන සිරි මතකය අමතක කරගනු බැරි අද මම තැවෙන්නෙමි සිත කය වෙනතක සිතුවිලි අදමින් බැඳලනු සිතන්නෙමි මතකය අමතක කරගනු බැරි අද මම තැවෙන්නෙමි සිත කය වෙනතක සිතුවිලි අදමින් බැඳලනු සිතන්නෙමි රණවිරු රියල් ස්ටාර් තාරකා අම්බරයෙන් එක් තාරකාවක් සමුගනිද්දී අපි නැවතත් මේ නියම විරුවන් අතර සැබෑ තරු සොයාගෙන යනවා. විරුතරු දෙදෙනෙක් තවමත් ඔවුන්ගේ විනිශ්චය බලාපොරොත්තුවෙන් වේදිකාවේ රැඳී ඉන්නවා. අපි ඒ තරු දෙපළට ආරාධනා කරනවා පහළ වේදිකාවට පැමිණෙන්න. දැන් ඉහළ වේදිකාව හිස්. ඒ නිසා එතනට තවත් විරුතරු දෙදෙනෙක්ට ඇරයුම් කරන්නටයි මේ සූදානම. දැන් වේදිකාවට ඇරයුම් ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලවාදක දනුක රණසිංහ සමග සාමාන්‍ය සෙබළ අනුෂා දිල්රුක්ෂී. चंडाल गोरे चंडाल कन्या प्रेमित हृदय तुदम रति सरी प्रेमित हृदय तुदम आरंग मेरा
වේදිකාවේ තිබුණු අඩුපාඩු පුරවාලන්නට අපගේ විරුතරුවන් සිව් දෙනා මේ වේදිකාවට පැමිණියා. එසේනම් අපි විනිශ්චය ලබා දෙන්නට දැන් සූදානම්. ඊට කලින් අපි රණවිරු දනුක රණසිංහත් එක්ක මදක් කතා කරමු. ඔබ ගායනා කළේ ආරණ්‍යයේ ඉන්න කියන ගීතය. විනිශ්චය මණ්ඩලය පැවසුවා කටහඬ පාලනය කරමින් ඉතාමත් හොඳින් ගායනා කළා කියලා. නමුත් ඒ වගේම විනිශ්චය මණ්ඩලයෙන් ප්‍රකාශ වුණා ඔබ මේ නූර්ති ගීත නිසාම මීට වඩා ප්‍රාසංගිකව ඉදිරිපත් කළා නම් හොඳයි කියලා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ? මම ඒ ඕදන පිළිගන්නවා. මොකද මේ නෘත්‍ය ගීයක් නාට්‍ය ගීයක් ගායනා කරද්දී අපි ඒකට ආරූඪ වෙලා ගායනා කිරීම අවශ්‍යයි. ඉතින් ගොඩක් නිරූපණ පැත්තට බර නොවුනේ ගීතයට සාධාරණ කිෂ්ඨ කරගන්න බැරි වෙයි කියලා. ඉතින් නමුත් මම හැකි තරම් ඉදිරිපත් කරා. මම මේ යෝජන පිළිගන්නවා ඉස්මුදලින්ම. ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ප්‍රාසංගිකත්වයට වැඩි කැමැත්තක් දැක්වුවොත් ඔබට ඒ අඩුපාඩුව නිසා අද තරගෙන් ඉවත් වන්නට සිද්ධ වෙයිද? මම හිතන්නේ මගේ ගායන ශෛලියට අනුව මම ගායනාව ඉදිරිපත් කළා. ඉතින් ප්‍රේක්ෂකයෝ මං ගැන හිතාගෙන ඉන්න විදිහයි මං අද නිරූපණය කරන විදිහද ගායනා කරන විදිහද කියන එක ඒගොල්ලෝ තීරණය කරගෙන නැති මේ තාක්. ඉතින් මම විශ්වාස කරනවා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය මට හොඳට ඇති කියලා. බොහොම ස්තුතියි. රණවිරු අනුෂා දිල්රුක්ෂි ඔබ දන්නවා අද මේ රාත්‍රියේ තවත් එක් විරුතරුවක් අපෙන් සමුගන්නවා. ඒ ඔබ වුණොත් ඔබ සමුගැනීමේ ගීතයේ විදිහට තෝරාගෙන තියෙන ගීතය කුමක්ද? එහින් පේලි කිහිපයක් අපට ගායනා කරන්න පුළුවන්ද සංගීතය නැතිව? ඇත්තටම පුළුවන්. මගේ සමුගැනීමේ ගීතය විදිහට මම තෝරගෙන තියෙන්නේ සිත ඔබ පාමුල රඳවා. සිත ඔබ පාමුල රඳවා බිඳි සෙනෙහස ගිනි ඔහුලා අහිමි විජිතෙන් සමුගෙන යන්නම් ඔබට සෝතෙවුල් නොම වේවා සිත ඔබ පාමුල රඳවා. ඔබට මේ විජිතය හිමිද අහිමිද කියලා තවම දැනගන්න ලැබෙන්නේ නැහැ කියන්නමත් බෑ. එහෙම නේද නදීෂා? ඔව්. ඒ වගේම මා දෙපස සිටින මේ විරුතරු දෙදෙනාටත් මේ විජිතය හිමිද අහිමිද යන්න තාම තීන්දුව කර අවසන් නැහැ. ප්‍රේක්ෂක ඔබත් ඇසිපිය නොහෙලා බලාගෙන සිටින්නේ ඒ විනිශ්චය ඒ ප්‍රතිඵලය දැනගන්න. දැන් අපි ඒ විනිශ්චයට යොමු වෙමු. මා දෙපස සිටින මේ සුපිරි විරුතරු දෙදෙනාම අද දිනේ රණවිරු රියල් ස්ටාර් සුපිරි මාවතේ ඉදිරියටම වාසනාව උදා කරගන්නවා. ජගත් කුමාරත් රණවිරු ගයන් අරුණප්‍රියත් මේ තරඟයෙන් තව තවත් ඉදිරියට ගමන් කරද්දී ඉහළ වේදිකාවේ විනිශ්චය බලාපොරොත්තුවෙන් රණවිරු තරු දෙපළක් සිටිනවා. මේ දෙදෙනා අතරින් තරඟේ
ඉදිරියට යන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලවාදක ධනුක රණසිංහ. සුබපැතුම්. රණවිරු අනුෂාට පුළුවන් දැන් නදීෂා ආයෙක් වන්න. සාරංග මෙහි තව එක පුරප්පාඩුවක් තිබෙනවා. තවත් තරඟකරුවෙකුට මා ආරාධනා කරනවා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලනැවි අසංක කරුණාරත්න ඔබ හට වේදිකාවට පැමිණෙන ලෙසට. පහළ වේදිකාව සම්පූර්ණයි. අපි ඉහළ වේදිකාවටත් විරුතරු දෙපළකට ආරාධනා කරමු. යුද හමුදා සංඥා සෙබල ජූඩ් පෙරේරා සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආනන්ද නාදන්. කුමටද සුබනී හඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරඹේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්න ඔබ හට හැම සැප එහි දෙන්නම් කුමාතිය මගේ තට්ටේ පලාවිදු මම්බයන මම්බයන ඔව්වල පායන චන්ද්‍රයා මේ යව්වා මමයි කනත්තේ දුංගයා මේ යව්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලනැවි අසංක කරුණාරත්න පසුගිය ගායන වටේදී ඔබ ගායනා කරනු ලැබුවේ ගෝවේ ගෑනු පරාදයි ගීතය. මිනිසුරු මඩුල්ල ඔබට ප්‍රකාශ කර සිටියා ඔබගේ ගායනයේ සුළු සුළු අඩුපාඩුකම් ඔවුන් දුටු බව. ඔබ ඒ දුටුවාද? ඔව් අක්කේ මටම තේරුණා මම ගායනා කරනදී මට අඩුපාඩු දැනුණා. ඉතින් මම මිනිස්සු මණ්ඩලයේ කෙනෙක් පිළිගත්තා. එතකොට ප්‍රේක්ෂකයින් ඔබගේ ගායනයට කෙබඳු විනිශ්චයක් ලබා දෙන්නේ නැද්ද? මං හිතනවා පේස් එකකින් මට සාධාරණ විනිශ්චයක් ලබා දීලා දිනවා කියලා. ඔව් ඊටමත්ම සුබවාදීව මේ වේදිකාවේ රැඳී සිටිනවා. අපි බලමු ඔබට කෙබඳු විනිශ්චයක් ලැබෙයිද කියලා අද දවසේදී. ඒ වගේම සාරංග තවත් විරුතරු දෙපළක් ඔබ සමග රැඳී සිටිනවා විනිශ්චය අපේක්ෂාවේ. ඔව් ඒ අතරින් මම කැමතියි මුලින්ම රණවිරු ජූඩ් පෙරේරා සමග කතා කරන්න. ජූඩ් විනිශ්චය මණ්ඩලය අදහසක් විදියට ප්‍රකාශ කළා ඔබ ගායනා කරපු ගීතයට ඊට වඩා සාධාරණයක් කරන්නට තිබුණා කියලා ඔබ ඒ භාවයන් හරි හැටි තවදුරටත් වඩා දියුණුව ඉදිරිපත් කළා නම් කියලා. ඒක ඔබ හිතනවාද ඔබ අතින් වෙච්ච අඩුපාඩුවක් කියලා? ඔව් ගෞරවනීය විනිශ්චය මණ්ඩලය දරන අදහස් වලට මම ඉතා ගෞරව කරනවා. මට ඒ කිව්ව දේ හරි කියලා. කියන්නේ දාන මතය හරි කියලා. මේ ලැබෙන ප්‍රතිඵලත් එක්ක ඔබ හිතනවාද තරඟයේ මුල සිට කොයිතරම් හොඳින් ගීත ගායනා කරගෙන ආවත් එක් රාත්‍රියකදී සිදු වුණොත් එය තරඟයෙන් ඉවත් වන්නට තරම් තීරණාත්මක සාධකයක් වෙනවයි කියලා? මං හිතනවා එහෙම වෙයි කියලා. මොකද අපි කොච්චර ගීත ගායනා කරත් හොඳට නමුත් එම අවස්ථාවේදී අපි ගීතය ගායනා කරන විට සුළු හෝ වරදක් වුණොත් මං හිතන්නේ මගේ මතේ මං හිතනවා එම තරඟයට ඉදිරියට බලපායි ඉදිරියට යන්න එම හේතුව බලපායි කියලා. විශාරදතුමනි සමහර අවස්ථාවලදී විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කරනවා අද සුළු සුළු අඩුපාඩු සිදු වුණත් පෙර ගායනාවන් නිසා
ඒවා ටිකක් තකන්නේ නැතුව ඉන්න පුළුවන් වැනි ප්‍රකාශ ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ඒ විදිහටම ප්‍රේක්ෂකයොත් හිතයිද? සාරංග දැන් ඕක හරියට මේ ක්‍රිකට් තරඟයකදී මේ පිටිකරණයට ක්‍රීඩා පිටියට එන ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙකු අතින් පුළුවන් එක තප්පරයකදී ක්ෂණිකව අපරීක්ෂාකාරී උඩපන්දුවක් ලබා දෙන්න පුළුවන්. එතෙන්දි කියන්න බෑ අනේ මෙයා දක්ෂයෙක් ආයෙ කරන්නේ නැහැ කියලා ආපහු පිටියේ රඳවා ගන්නට බැරි වෙනවා. ඉතින් ඒ හින්දා මේකත් ඒ ක්‍රිකට් තරඟයකටත් වඩා උණුසුම අපටත් දැනෙන ප්‍රේක්ෂකයින්ට දැනෙන තරඟයක්. ඉතින් ඒ හින්දා ඒ එන හැමෝම බලන්න ඕනේ අපරීක්ෂාකාරී උඩපන්දු ලබා දීමෙන් වැළකී සිටින්නට. ඒ අවවාද ඒ ආකාරයෙන්ම මේ රණවිරු තරු ඉදිරියේදී පිළිපදී කියලා අපි හිතනවා, අපි බලාපොරොත්තු වෙනවා. රණවිරු ආනන්ද නාදන්, ගෙවර ඔබ ගායනා කළේ වෙනස්ම විදිහේ ගීතයක්. හුඟ දෙනෙක් හුඟක් ආසාවෙන් ඒ ගීත නැරඹුවා. ඇයි හිතුනේ ඒ විදිහේ ගීතයක් තෝරගන්න? මම නිහාල් සිල්වා මහත්තයාට බොහොම කැමතියි. මම ගොඩක් ගීත නිහාල් සිල්වා මහත්තයාගේ ගීත හොඳයි කියලා, මොකද වේදිකා නාට්‍ය ගීතයක් තමයි කියන්න කියලා තිබුණේ. මට හිතුණා මේ ගීතය කිව්වොත් හොඳයි කියලා, මොකද මගේ කටහඬත් ඒ කියලා. කටහඬත් ඒ වගේ? මම කැමති යශෝදා විමලධර්ම රංගවේදිනියගෙන් අහන්න, මේ කටහඬද ඒ වගේ, පෙනුම නම් ඒ වගේ නෙවෙයිනේ නේද? මං හිතන්නේ නාදන් අදහස් කරේ උච්චාරණය ඒ වගේ කියන එකයි. ඒකයි ඔව් එදා අපි සඳහන් කරා මේ ඔහුටම ගැළපෙන ගීතයක් තෝරගෙන තියනවා කියලා. මොකද අමුතුවෙන් උච්චාරණය කරන්න අවශ්‍ය නැහැ. ඔහුගේ උච්චාරණය තුළ ඒ හුරුව එහෙමම තියෙනවා. හොඳයි නදීෂා, එහෙනම් අපි මේ විරුතරු 4 දෙනා සමගින්ම කතා කළා. දැන් යොමු වෙමු ඔවුන්ගේ විනිශ්චයට. මේ සිව් දෙනා අතරින් ඉදිරියට යන්නට අවස්ථාව හිමි කරගන්නා විරුතරුව කවුද? වේදිකාවේ සිටින විරුතරුවක්ද? නොයසේනම් ඉහළ වේදිකාවේ සිටින විරුතරුවක්ද? මීළඟට මේ තරඟේ ඉදිරියට යන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා සෙබළ ජූඩ් පෙරේරා ඔබයි. දැනටමත් රණවිරුතරු තිදෙනෙක් මේ වේදිකාවේ රැඳී සිටිනවා. තවත් එක් විරුතරුවක් පමණයි විනිශ්චය ලබා ගන්නට පසුපස වේදිකාවේ රැඳී සිටින්නේ. එසේනම් මේ ඇරියුම් ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා සෙබළ ලසන්තද සිල්වා. Uenusula topa makerengalaya Priti priti vemi mema Venusula topa makerengalaya Priti priti vemi mema Sampattata mangaleta Priti priti vemi mema රණවිරු ලසන්තද සිල්වා ගායනා කළේ රූප විරාජ මෝහිනියේ කියන ගීතය. රණවිරු ලසන්ත ගැන විනිශ්චය මණ්ඩලය ඉතාමත්ම හොඳින් කතා කළා. අසාමාන්‍ය හඬක්
ඔහුට තියෙන්නේ කියලා ඔවුන් ප්‍රකාශ කළා. නමුත් ගීතේ මුලදී ඒකාග්‍රතාවයේ ටිකක් බිඳුණු බවකුත් ඔවුන් ප්‍රකාශ කළා. ලසන්තය කොයිතරම් දුරට ඒ ප්‍රකාශ පිළිගන්නවාද? මම ඒ ප්‍රකාශය පිළිගන්නවා අනිවාර්යෙන්ම. මට මුලදී ගීතය ගායනා කරන්න හිතාගෙන හිටපු විදිහට ගායනා කරන්න බැරි වුණා. ඒත් පසුව මම නිවැරදි ආකාරයට ගීතය හැකිතාක් ගායනා කරා. විශාරදතුමනි, ගීතයක මූලාරම්භය මුල කොයිතරම්නම් වැදගත්ද ඒ ගීතය හරියාකාරයෙන් ගායනා කරන්න? සාරංග දැන් හැම එකකම මුල මැද අග හැම ක්‍රියාවකම තියෙනවනේ. ඉතින් මුල මැද අග කියන ඒ ස්ථාන තුනම ස්ථාවර නම් තමයි සමහර විට ජයග්‍රහණයක් ලබන්නට එහෙම නැත්නම් අරමුණ ඉෂ්ට කරගන්නට වෙන්නේ. දැන් අපි ක්‍රීඩා තරගයකදී බලමුකෝ. අපි හිතමු මීටර් 100 දුවන තරගයක් කියලා. ඊටමත් වැදගත්ම ස්ථානය තමයි ආරම්භය. ආරම්භය තප්පර ගානෙන් ගිලිහිලා ගියොත් ජය කණුව වෙතට යන්න බැරි වෙනවා. ඉතින් දැන් අපි හැබැයි මේ ගායනයකදී අපට පුළුවන් මුල කොටසේදී යම් ඌනතාවයක් සිදු වුණත් ඒක නිවැරදි කරගෙන යනවා නම් අපට සලකලා බලන්න පුළුවන්. මොකද අපට එතෙන්දි තේරෙනවා හැකියාව තියෙනවා අතන විතරක් යම් අතපසුවක් සිදු වුණා කියලා. ඒ හින්දා අපි ගීත තරඟයකදී ඒ වාගේ තැනකදී අපට නම්‍යශීලී වෙන්න පුළුවන්. විනිශ්චය මණ්ඩලයේ ආකාරයෙන් නම්‍යශීලී වුණාට ප්‍රේක්ෂක ජනතාව ඒ ආකාරයෙන් නම්‍යශීලීව රණවිරු ලසන්තගේ ගායනය ගැන කල්පනා කරන්නට ඇද්ද? එය මේ තරගයේ තීරණාත්මකම සාධකයක් වන්නට පුළුවන්. මේ රාත්‍රියේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අවසන් විරුතරු 4 දෙනායි මේ විරුතරු 4 දෙනා අතරින් එක් විරුතරුවක් අද අනිවාර්යෙන්ම මේ තරගයෙන් ඉවත් වෙනවා. රණවිරු රියල් ස්ටාර් මිෂන් 2 තරගාවලියේ අවසන් 18 දෙනා අතරට තේරී පත්වන්නට අවකාශය ලැබෙන්නේ කාටද? මෙන්න ප්‍රතිඵලය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආනන්ද නාදන් ඔබ මේ තරඟේ ඉදිරියට යනවා. සුබ පැතුම්. ඊටමත්ම තීරණාත්මක අවස්ථාවක් මෙය. ඔබ දෙදෙනා අතරින් ඉදිරියටම යන විරතරුව වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළ අනුෂා දිල්රුක්ෂි ඔබයි. රණවිරු ලසන්ත ද සිල්වා විනිශ්චය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් බලනැවි අසංක කරුණාරත්නත් ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් සංඥා සෙබළ ලසන්ත ද සිල්වාත් අප දෙපස වේදිකාවේ රැඳී සිටිනවා. මේ විරුතරු දෙදෙනා අතරින් මේ රාත්‍රියේ මේ තරගෙන් සමුගන්නා විරුතරුව කවුද කියා ඔබ තවමත් දන්නේ නැහැ. ගෞරවනීය විනිශ්චය දැන් අවස්ථාව තිබෙනවා මේ විරුතරු දෙපළටම ඔවුන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් වචනයක් පවසන්න.
සාරංග අපි මේ වේදිකාව දකින්නේ එකම පවුලක් විදිහට. එකම රටක ඉන්න එකම පවුලක් විදිහට තමයි අපි මේ වේදිකාව අගයන්නේ හඳුනන්නේ. ඉතින් මේ වේදිකාවෙන් කවුරු සමුගත්තත් අපට සංවේදී කමක් දැනෙනවා. මොකද මේ අපේ ගෙදරින් එක්කෙනෙක් යනවා කියලා තමයි අපට තේරෙන්නේ. ඉතින් ඒ හින්දා අපි කනගාටු විය යුතු නෑ. මේ නික්මීම මේ සමුගැනීම අපට උරුමම දෙයක්. අපි කවුරුත් සමුගන්න ඕනේ. කවදා හෝ සමුගන්න ඕනේ. ඉතින් ඒ දහම මුල් කරගෙන අපි ඒකට හොඳින් තදින් මුහුණ දෙමු. මම අර හැම විටම කියනවා වගේ මේ සමුගැනීමක් නොවේ. ඒක ආරම්භයක් කරගනිමු. සියලු දෙනාටම දෙදිනාටම ජය පතනවා. මේ වේදිකාවෙන් දෙදෙනාගෙන් එක් අයෙකුට සමුගන්නට සිදු වුණාට මං හිතන්නේ ඒක තමයි ඒ කවුරුන් හෝ සමුගන්නා කෙනාගේ හොඳ ආරම්භයක ලකුණු. මං හිතනවා මේ වේදිකාවෙන් සමුගත්තට ඒ ගායන කුසලතාවයන් ඒ සියල්ල දියුණු කරගන්නට ගායන ලෝවේ හුඟක් දුර යන්නට මේ හැම දෙයක්ම ශක්තියක් අත්වැලක් කරගන්න ඕනේ. මං හිතන්නේ මේ රණවිරු රියල් ස්ටාර් තරගයට සහභාගී වීමම ඒ තුලින් මේ තාක් දුරට ලැබිච්ච අත්දැකීම් ඕනම කෙනෙක්ගේ අනාගතයට හොඳ අත්වැලක් වෙනවා. ඉතින් මං ඒ හින්දා මේ වේදිකාවෙන් කෙනෙක් සමුගත්තට අපිට විනිශ්චය මණ්ඩලයේ හැටියට කාලයක් අපිත් එක්ක ඉඳලා අපිට සංවේදීකමක් දැනුණට මං හිතනවා ඒක හොඳ ආරම්භයකට ශක්තියක් කරගන්න දෙදෙනාටම හෘදයාංගවම සුබ පතනවා. දෙදෙනාටම එකමසේ විනිශ්චය මණ්ඩලයෙන් සුබ පැතුම් හිමි වෙනවා. රණවිරුවේ කියන්නේ සාරංග ඊටමත්ම අභීත මානුෂික අදහස් තියෙන කොට්ටාශයක්. ඉතින් ඕනම වෙලාවක ජය පරාජය උපේක්ෂා සහගතව විඳ දරා ගන්නට ඔවුන්ට සහජයෙන්ම ලැබිලා තියෙනවා. රණවිරු ලසන්ත මුල සිටම ඔබ ඊ타මත්ම හොඳින් මේ වේදිකාවේ ගී ගායනා කළා. නමුත් කලින් සඳහන් වූ පරිදිම එක් අඩුපාඩුවක් සිදු වුණොත් සමහර විට එය මේ තරගෙන් ඉවත් වන්නට හේතුවක් වන්නට පුළුවන්. ඒ වගේම තමයි රණවිරු අසංග ඔබටත් මේ වේදිකාවේ කොයිතරම් හොඳින් මුල සිටම ප්‍රාසංගික ඉදිරිපත් කිරීම කළත් විනිශ්චය මණ්ඩලයෙන් හොඳ අදහස් ලැබුණත් එක් රාත්‍රියක ඔබ කරන ගායනාවේ තිබෙන්නා වූ සුළු සුළු අඩුපාඩුකම් නිසා මේ තරගයෙන් ඉවත් වන්නට පුළුවන්. එය මේ තරගයේ සියලුම තරගකරුවන්ට පොදු කාරණාවක්. නමුත් වාසනාව කියන සාධකයක් අනිවාර්යෙන්ම මේ රණවිරු තරුවලට නිරතුරුවම බලපාන කාරණාවක්. නිරතුරුවම බලපානවා. එහෙනම් අපි බලමු මේ රණවිරු තරු දෙපළ අතරින් අපෙන් සමුගන්නේ කවුද? තව තවත් මේ තරගයේ ඉදිරියටම යන්නේ කවුද කියලා. රණවිරු ලසන්ත ද සිල්වා මේ රාත්‍රියේ මේ තරගෙන් ඔබ තව දුරටත් ඉදිරියට යනවා.
රණවිරු අසංක කරුණාරත්න කනගාටුවෙන් වුණත් අපට ඔබට සමු දෙන්නට සිදු වෙනවා මේ වේදිකාවෙන්. මම අසංක කරුණාරත්න දැන් ශ්‍රී ලංකා නායක හමුදාවේ සේවය කරනවා. මම මූලික අධ්‍යාපනයෙන් පසුව මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරා. මට පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ලොකු ආසාවක් තිබුණා ශ්‍රී ලංකා නායක හමුදාවට බැඳෙන්න. මූලික පුහුණුව ශ්‍රී ලංකා නායක නෞකා නිපුණ ආයතනයේ සිදු කළා. මගේ නායක සෙබලාංශයේ නියුතව රාජකාරී කරනවා. අතරම ශ්‍රී ලංකාව නායක හමුදාවට අනියුක්තව රාජකාරී කිරීමට ලැබීමක් ගැන මම ලොකු භාග්‍යයක් කොට සැලකනවා. නායක හමුදාවේ නායක සෙබල අංශයට අනියුක්තකම රාජකාරී කරන්නේ ශ්‍රී ලංකා නායක නායක පුල්මුඩි ආයතනයේ. නායක හමුදාව තුළදී ගොඩක් ලොකු විනයක් තියෙනවා. ඒ විනයට අනුකූලව ක්‍රියා කරලා ඒ වගේ දේවල් තුලින් ඇත්තටම මනා පැවැත්මක් හදාගන්න පුළුවන් කියලා මට හිතුණා. අපිට නිදහස් රටක් දැන් ලැබිලා තියෙනවා. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. මොකද මට ඒකට දායක වෙන්න ලැබිච්ච එක කියන්නේ මින් ඉදිරියටත් මගේ උපරිම දායකත්වය ලබා දෙනවා මගේ මව්බිම වෙනුවෙන්. අතන මට නිවාඩුවක් හම්බ වුණාම ක්‍රිකට් සෙල්ලම් කරනවා නැත්නම් වොලිබෝල් සෙල්ලම් කරනවා නැත්නම් කැරම් වගේ දේවල් සෙල්ලම් කරනවා. පත්යෙන් සහජාකියාවක තිබුණු ගායනය තමයි මම ගොඩක් ප්‍රගුණ කරන්න බලන්නේ. රනිල් රේස්ටා සීසන් 1 වැඩසටහන මම නැරඹුවා. ගොඩක් ලොකු සන්තෝෂයක් දැනෙනවා. මොකද හමුදාවක් තුලදී මෙහෙම වැඩසටහනක් තියෙන එක ගැන. ඊට පස්සේ මට ගොඩක් ලොකු ආසාවක් හිතුණා දෙවෙනි වැඩසටහන සම්බන්ධ වීමට. මට ඒ අවස්ථාවක් ලැබුණා. මේ වෙනකොට ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා හොඳ ගායනයක් තුලින් තවත් ඉස්සරහට යන්න. දෙවියන් ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයටත් ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියටත් ඩයලොග් ආයතනයටත් හමුදාවන් තුල ඉන්න සෙබළුන්ගේ තැඟවිච්ච කුසලතාවන් එලිපෙහෙලි කරන්න ඇත්තටම ගොඩක් ලොකු අවස්ථාවක් ලැබුණා ඒගොල්ලන්ට. ඒ වගේම මටත් ලැබුණා ඒ අවස්ථාව. ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන මේ විදිහට කරගෙන යන්න සම්බන්ධව. අනුරාධපුරයටත් එපිට හද්දා පිටිසර ඇලයා පත්තුවේ ජන්මිය භාග්‍ය ලද හරිත පැහැයත් කටුසර ශුෂ්ක බවත් එකසී අත්විඳින අසිරිමත් යෞවනයා අසංක කරුණාරත්න දියෙන් කිරි වෙන් කර ඔබ නගන ස්වර්ණ කිකිනිරාවේ සිත පුරා එරන්වන් පුතුන් එරන්වන් ලදුන් මන්දහාසදී ඇදී නිල්ල නගන ස්වර්ණ කිකිනිරාවේ ගම් නියම් ගම් පිරිවරා ජනයා කැටිව පෙරට යන මියුරු මිතුරු ඇසුරින් සුපිපෙන ජීවිතයේ අරුමැසි බවම පොදිබැඳ රටක රසික මනදොල පුරවාලන සොඳුරු ගීතාවලියක් ඔහු ඔබේ හද මැදුර වෙත සමීපස්ථ කළේ දයාර්ධ භවී සංහිඳියාවට අපව කැඳවාගෙන යමින්. දක්ෂතාවය තිබ්බු සින්දු කියන එක ජාතික රූපවාහිනියෙන් තියෙන රනිල් රියස්ටායකට ඉදිරිපත් වුණාට පස්සේ ආයක තවත් වැඩි දියුණු කරගත්තා. අනුරාධපුර මහමාන් කඩවල මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු ලෙස ප්‍රඥාව කුළු ගැන්වූ මේ හුරු බූටි යෞවනයා අහිංසක ගැමි සිලිලාරෙන් සැනහි ලක්දෙරණ ආලෝකවත් කළා.
රණවිරු රියල් ස්ටාර් මිටියාවතේ සිට උස් කඳු සිරස දෙස ඇසිපිය නොහෙලා බලා සිට සංගීත ගිරි තරණයට සැරසුන රණවිරු අසංග තරඟේ තීව්‍රතාව මැද මොහොතකට නැවතුණා. අන් අය පෙරට යද්දී මගේ පාසලට පොඩ්ඩක් හරි සතුටු වෙන්න පුළුවන් මට්ටමකට පැමිණීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මගේ ඉස්කෝලේ ජීවිතය ගැන කියනවා නම් හරිම සුන්දරයි. මොකද අපේ කුඩා පාසලක් එනකොට ගොඩක් ලොකු අධ්‍යාපනයක් ලැබුවා. මොකද වටපිටාවත් එක්ක අපේ ගමේකම ඒ වගේ දේවල් එක්ක මම ගොඩක් පන්නරයක් ලැබුවා. මොකද අපිට ලොකු සංගීත භාණ්ඩ තිබුණේ නැහැ. තිබිච්ච සම්පත් වලින් ප්‍රයෝජන අරන් මම සංගීතය හැදෑරුවා අපේ ගුරු මහත්මිය යටතේ. ඔහු ගිනියවිය අතට දරාගත් රණවිරු බටේකුට ඔහුගේ සැඟවුණු දක්ෂතා ඉදිරියට අරගෙන මේ වගේ වැඩසටහන් වලට ඉදිරිපත් කරලා ඒ වැඩසටහන් වලින් ඉතාමත් දක්ෂ ලෙස ජයග්‍රහණය කිරීම අපේ මහමාංකඩවල විදුහලට ඉතාමත් ආඩම්බරයක් අහංකාරකමක් අපේ මහමාංකඩවල ගමට ඉතාමත් ආලෝකයක් ගෙන දෙන දරුවෙක් විදිහට මම ඔහු පිළිබඳව දකින්නේ. මේ දැත සීතල ඇයිදෝ මට පවසන්න කොඳුරාලඳේ නැතම උණුසුම කුමරෝ යමු තනි වෙන්න මිටියාවතේ ලන් වෙන්න ළඟ කුම මගේ වාසනා. අපේ පුතා ඉස්කෝලේ ගිය කාලේ ඉඳන් සින්දු කියන්න හරි දක්ෂයි. ඉස්කෝලේ ඇවිදුනොත් පොත් ටික තියලා සින්දු තමයි කියන්නේ. සින්දු කියන්නේ මේ තේරිච්ච එක ගැන මට හරි මේ කියන්න බැරි සතුටක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් මේ හරිම රෙන්ගතුව සංගීත රාසාව හිටුවා. ඒ ඉඳලා මේ වගේ තැනකට ගෙනාපු එකට ජාතික සේවය වශයෙන් අපි ජාතික සේවයට මම ස්තුති කරනවා. මගේ අම්මගේ තාත්තගේ ගොඩක් ලොකු සහයෝගයක් තිබුණා අයියාගේ අක්කාගේ. මොකද අපි එකට මෙහෙටපු නිසා ඒකට මෙහෙම කියන්න කියන මෙහෙම කියන්න කියන සින්දු එහෙම තෝරලා දෙන්නා. මේවා හොඳ ඒවාට මේවා හොඳ ඒවා කියලා. ඒ වගේ සහයෝගයක් ගොඩක් ලැබුණා. ඊට අමතරව ගමේ යාළුවෝ ගොඩක් කියන්නේ අපි නිතරම කට්ටිය එක්කලා සින්දු කියලා ඒ වගේ පොඩි කාලේ ඉඳන්ම ඒ වගේ දේවල් කරා. කෙලිලොල් යෞවන රජදහනක කිරුළු පලන් සුභද්‍ර යෞවනයෙකු ලෙස නිදහස් නිවහල් දේශයකට අසීමාන්තික මෙහෙවර කොට නිසග කුසලතා මතු නොව සිරුරේ සියුම් චලනයන් පවා මුදා හැරිය හැකි සෞන්දර්ය මුද්‍රාවක් තැබූ පිනම මේ මිත්‍ර පුත්‍රයින් ලද මහා ධන නිධානයක්. ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ රණවිරු රියල් ස්ටාර් සංකල්පය ප්‍රදීපස්තම්භයක්සේ දේශයේ සිව් දෙසම එළිය බෙදනුයේ ඒ නිසයි. ඉස්කෝලේ යන දවසේ ඉඳන් මේ සංගීත ගොඩක් ලැබී මේ දස්තායක් තිබුණා. මේ ශ්‍රී ලංකා නායක හමුදාවට වැඳිලා ඇත්තටම ඒක වැඩි දියුණු වුණා. මේ ඇත්තටම රණවිරු ස්ටාර් මේ වගේ වැඩසටහනකින් ඒ වගේ හැකියාවක් ඉදිරියට යන එක ගැන ගොඩක් සන්තෝෂ සතුටටපත් වෙනවා අපි. මානෙල් මල්ලසේ ආයේ පිපි කොළඳුනේ පෙම්සිනා. විහංග විජිතේක සුනිල දියදහර අතර කිමිදී සෝබා දහමේ සිහිල රසවිඳි රසවතාගේ සමුගැන් පුදු අනුරාධපුරයට පමණක් නොව මුළු ලක් දෙරණේ දැස් මතම කඳුළු බිඳු තවරනු ඇති. ඒ කඳුළු පිරුණු මේ වැව්දිය පිටාරද්දී සෝ සුසුම් වැහීම අරුමයක්ද. මානෙල් මල්ලසේ ආයේ පිපි කොළඳුනේ මානෙල් මල්ලසේ ආයේ
ගුරු පාරේ කෙලි මඩලට පමණක් නොව රණකාමී යුද පිටියටත් සංවේදී සංගීත ආශ්‍රමයටත් නැතුවම බැරි අසංක රියල් ස්ටාර් මිෂන් 2 වෙතින් නික්ම යාම හද දවන්න. එහෙත් මිතුර ඔබට මුළු රටම හෙටත් අද සේම ආදරය කරනු ඇති. තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතු දේ පැතු දේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතු දේ පැතු දේ රණවිරු රියල් ස්ටාර් මිෂන් 2 අද දවසේ එක් විරුතරුවක් මේ වේදිකාවෙන් සමුගන්නට සූදානමින් අප හා එකතු වී සිටිනවා. අපේම පවුලේ කෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලනැවි අසංක කරුණාරත්න. මිනිසුන් මඩුල්ල වෙතට යොමු වන්නට කැමති මෙතෙක් අපගේ රණවිරු තරුව අසංක කරුණාරත්න ආමග ගැන යමක්. මුලින්ම කියන්න ඕන නදීෂා මේ අසංක අද ඉවත් වෙන්නේ අදක්ෂයෙක් නිසා නෙවෙයි. ඒක කාටත් අවධාරණය කරන්න ඕනේ. අර එතන ඉන්න සියලුම දෙනා දක්ෂයි. දැන් අපට තියෙන්නේ දක්ෂයන් තෝරන එක නෙමෙයි. අපේ ප්‍රධාන වගකීම වෙලා තිබුණේ මේ දක්ෂයන් අතරින් මෙතනින් ඉවත් කරන්නට. මොකද මේ තරගයේ න්‍යාය පත්‍රය හැදිලා තියෙන්නේ එහෙමනේ. නැත්තම් අපි ආසයි මේ සියලු දෙනාම වේදිකාවේ තියාගෙන මේ අයට යම් යම් අභ්‍යාසයන් දීලා ඒ අයගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට සියලු දෙනාම අරගෙන යන අපි ආසයි. නමුත් මේ න්‍යාය පත්‍රයට මේකේ තියෙන නිර්දේශවලට අනුව කවුරුන් හෝ ඉවත් විය යුතුයි. ඒ නිසා අපි අර කන්දක් දකින්නට වඩා කෙන්දක් දැක්කහමත් අපට ඒ කාර්ය අකමැත්තෙන් උනත් කරන්නට සිද්ධ වෙනවා. ඒ හින්දා මම නැවතත් කියන්නේ අසංක පුතාට ඔබ අදක්ෂයෙක් නෙමෙයි. ඔබ දක්ෂයෙක්. ඒ හින්දා ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය සියල්ලමත් එක්ක පොදි බැඳගෙන ඔබ මේ වේදිකාවෙන් යන්න අපට කලාලෝයේ වේදිකාවකදී ඔබ හමු වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ බලාපොරොත්තුව එසේ පවතිද්දී යශෝදා විමල ධර්ම රංගවේදිනියගේ අදහස් විමසමු. මං කියන්න කැමති අසංකට මේක ඔබේ ඉදිරි ගායන අනාගතය සඳහා ශක්තියක් කරගන්න ඔබ අද සමුගන්නේ මේ තරඟයෙන් පමණයි. ඒයින් අදහස් වෙන්නේ ඔබ ඔබේ ගායනයේ දක්ෂකමේ අඩුවක් හෝ කුසලතාවයේ අඩුවක් තියෙනවා කියලා. ඔබ හැමෝම දක්ෂයෝ. ඔබ හොඳ ඔබ හැමෝම රණවිරුවෝ. ඉතින් ඒ රණවිරු ශක්තිය හිතට අරගෙන ගායන ලොවේ ඉදිරියටම යන්න කියලා මං සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබත් සමග මේ ගමන බෙදා හදාගත් පිරිසක් ඇති. ඔබට ස්තුතිවන්ත වන්නට පිරිසක් ඇති. දැන් ඒ සඳහා අවස්ථාව ඔබට. මුලින්ම මං ගැන මං ආඩම්බර වෙනවා මේ වගේ විනිශ්චය මණ්ඩලයක් ඉස්සරහා ගීතයක් ගායනා කරන්න ලැබීම ගැන. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ සමන්ත පෙරේරා මහත්මයා සහ වාදක මණ්ඩලයට. ඊට අමතරව ශ්‍රී ලංකා නායක හමුදාපති සහ නායක හමුදාවේ සිටින සියලුම දෙනාට මට සහයෝගය දුන්නා වුණා සියලු දෙනාටම. ඊට අමතරව මගේ ගමේ කට්ටිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට ඇතුළු ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට මා වෙනුවෙන් SMS කරපු සියලුම දෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ රණවිරු අසංක, එනම් දැන් ඔබට අවස්ථාව ඔබේ සමුගැනීමේ ගීතයට ගයන්න අප වෙනුවෙන්.
හමුවන්නේ මේ අවසන් දිනයයි සසර පුරාප අත්වැල් පැඳා ගමන මෙයින් නිම වෙයි අතින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි සසර පුරාප අත්වැල් පැඳා ගමන මෙයින් නිම වෙයි මගේ දැයි වරද ඔබේ දැයි නොවසමී ඔබගෙන් මතු දවසේ වරද මගේ දැයි වරද ඔබේ දැයි නොවසමී ඔබගෙන් මතු දවසේ එකම මගක යන දෙදෙනෙකු වමු අපි නන්නා දුනන අය විලසින් අතින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි සසර පුරාප අත්වැල් බැඳා ගමන මෙයින් නිම වේ කියන්න කිසිවක් ඉතිරිව නෑ මට සියල්ල නිමවන මේ මොහොතේ කියන්න කිසිවක් ඉතිරිව නෑ මට සියල්ල නිමවන මේ මොහොතේ විසින්න අවසර දෙන්න ළඳේ මට අවසන් සඳුලත් ඔය දිනේ අතින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි සසර පුරාප අත්වැල් පැඳා ගමන මෙයින් නිම වෙයි අතින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි සසර පුරාප අත්වැල් පැඳා ගමන මෙයින් නිම වෙයි Magela e davani, dutta ultima
Lasanta de Silva, Rahul Fernando, Gayan Arunapriya, Himali Anuruddhika, Krishan Domindaraj, Roshani Vyasena, Susanta Patranage, Ayomi Pereira, Asela Manukula Surya, Sangeeta Edward, Jude Pereira, Damian McLeod, Anusha Dilrukshi, Imhana Fernando, Anandanathan, Sarat Chandravanya Rachi, Dhanuka Ranasingha, Jagat Kumara. මේ සුපිරි තාරකා 18 දෙනා හෙට දවසේ රණවිරු රියල් ස්ටාර් මිෂන් 2 කරලියට ගොඩවදින්නේ ඉතාමත්ම දැඩි අධිෂ්ඨානකින් යුක්තවයි. ඒ රණවිරු මාවතේ මෙතෙක් බිහි වූ පළමු මිලිටරි රියැලිටි අත්දැකීමේ අදීන සමාජිකයෙකු ලෙස ඉදිරියටම යෑමේ අදිටනින් යුතුවයි. ඒ අදහස සඵල කරගන්නට හෙට දවසේදී මේ තරු දක්වන රුචිකත්වය පිළිබඳ විමසා බලන්නට අපි නැවතත් හෙට දිනේදී හමු වෙමු. මේ ඔබේ ප්‍රියතම රියැලිටි වැඩසටහන රණවිරු රියල් ස්ටාර් මිෂන් 2